කොහොමද ඔයගොල්ලෝ හැමෝටම ඔන්න අද ගෙනල්ලා තියෙන වීඩියෝ එක ඉතින් මට දවස් 5ක් විතර වීඩියෝ දාන්න බැරි වුණා. බය වෙන්න එපා. ආයෙත් දිගටම වීඩියෝ දාන්න යන්න. හරිද? ඉතින් අද ගෙනල්ලා තියෙන මචං කෙව්වක් ඇතුළට යන වීඩියෝ එකක්. මෙහෙමයි සීන් එක. හරිද? මම බොඩ්ඩයක් දාගෙන ඉන්නේ. ඒකින්ද මට ඩැමේජ් වෙන්නෙත් නෑ. වගේ තමයි. මම ගාව ඇතිතරම් වෙපනුත් තියෙනවා. හරිද? මම ඕගොල්ලෝ කෙව්වක් ඇතුළ ගිහිල්ලා නැති කට්ටියට මොනවා වගේද කියලා පෙන්වන්න විතරයි මේක ඇතුළට යන්නේ. ඉතින් අපි තැනට ආව මම මේ කේව් එකේ කලින් නම් බලලා නැහැ මොකුත් කොහමද මේක ඇතුළට යන්නේ හරියට මේවා මොකුත් නැහැ. ඉතින් මං හම්බෙන පාරකින් යනවා හරිද? මොකද මගේ health unlimited හින්දා මට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි බලමු මෙයාව මේක ඇතුළට ගෙනියන්න පුළුවන් කියලා. මෙයාත් එක්ක අපිට යන්න පුළුවන්. මෙයාත් එක්ක ගියොත් කරදරයි. මොකද මේ අපිට හරියට පේන්නෙත් නැහැ තියෙනවා. අපි මෙයාව මෙතනින් තියලා අපි යා ඉතින් ඕගොල්ලෝ කණා මැදිරුව කෑ ගහනවා වගේ එක එක සද්ද ඇහෙනවා නම් ඒ සීන් එක තියෙන්නේ මගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ නෙමෙයි ගේම් එක ඇතුලේ තියෙන සද්දේ තමයි ඒක. හරිද? මම ගේම් එක ගැන දන්නේ නැති කට්ටියට තමයි කියන්නේ. ඒක ගේම් එක ඇතුලේ තියෙන සද්දේ ඕගොල්ලන්ට ඒක අයින් කරන්න ඕන නම් කියන්න මම ගේම් එකේ සවුන්ඩ් අයින් කරලා ඕගොල්ලන්ට වීඩියෝ ගේන්නම් ඒක කරදරයක් වගේ නවා. හරි ඉතින් මේ දවස් පහකින් වීඩියෝ දැම්මේ නැති හින්දා මට ෂුවර් උත් නැහැ මේකට views යයිද කියලා. කොහොම හරි මේ ඕගොල්ලෝ බලන කට්ටිය හැමෝම channel එක subscribe කරලා වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න යන්න වීඩියෝ කොහොමද කියලා. ඉතින් ඔයගොල්ලෝ පේනව නේද මගේ අතේ තියෙන පිහි යන්නේ එකෙන් ගැහුවොත් එහෙම එකයි හරියද? පිහියක් දෙක කඩුවක්ද මන්ද එකෙන් ගැහුවොත් එකයි. මම ඒක පාවිච්චි කරන්නේ නැතුව මෙන්න මේ ගන් එකෙන් ගහන්න බලන්නම්. අර ගොඩක් එකපාර ආවොත් එහෙම මම ඒක පාවිච්චි කරන්නම් හරියද? ඉතින් තාම නම් හම්බුන් මේ ඉන්නේ එන්න ඉන්නවා එක්කෙනෙක් 820යි 428යි ඉවරයි. අපිට මෙයාලගේ චිටින් ගන්න පුළුවන්. අපි ඒටි ගමු මොකද මට මුඩ් එකේ චිටින් නෑ මට මතක විදියට. මට මුඩ් එකේ චිටින් තිබ්බේ නෑ එච්චර. ඒකින්ද අපි මෙයාගෙන් චිටින් ගමු. කො අපේ පිකැක්ස් එක අරගෙන කීයක් හම්බෙනවද? අම්මඩොඩු මට එකපාරයිනේ ගහන්න ඕනේ. එකපාරක් ගාපුවම ඔක්කොම ටික හම්බ වෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ මොඩ් එක ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න යන්න මං කියන්නම් මේක දාගන්නේ කොහොමද කියලා. හරිද? ඔයන් තමයි මේ iPhone වලට මේ ගේම් එක දාගන්න දන්නේ නැත්නම් කියන්න මං දාගන්න විදිය කියලා දෙන්නම්. ඉතින් මෙතන නම් ඉන්නවා 5 දෙනෙක් විතර නේද මකුලෝ. මෙයාලගේ චිකෙන්ද කොහෙද හම්බෙන්නේ මට මතක නැහැ හරියට. අපි මේ කට්ටියවත් ඉවර කරලා මකුළු දැල්ලි දිනවා. හරි කෙනා ඉන්නේ ඇත්තිරයි. අපි දැන් මෙලකයි චිටින් ටික 76යි අනිත් එක්කෙනාගේ 55යි. හරි මෙයාගේ අතලිස්ට් දෙකයි මේ ඩ්‍රොප් වල මොනවද දන්නේ පොඩක් නෑ ඒවා. අරවයි මොනවද තියෙන්නේ? හරන්න නැති දේවල් නේ තියෙන්නේ. බෙරිසුයි ඒකේවයි. මට මගේ බුලට් ගන්න බැයිද ආපහු? හරි කමන්නේ අපි යන්කෝ. මේ ඉන්නේ මට නම් කේව් වල එපාම කරපු සතෙක් ඕගොල්ලන්ට කොහොමද දන්නේ? උගේ ඇඟ දැක්කහමත් එපා වෙන සීන් එකක් තියෙන්නේ. එකයි නේද? නෑ මම මේකෙන් කාලා තියෙන්නේ. හරි ඉවරයි. අපි මුගෙන් හම්බෙන්නේ මොනවද දන්න? පොඩ්ඩක් බලමු. මුගෙන් චිටින් නේද හම්බෙන්නේ? ඔව් චිටින් මසුයි හම්බුනේ. අතන ඉන්නවා තව බඩුවක්. යට ගහනක්වත් නැද්ද ඔයද මං ආවා කියලා. සර්පය දෙන්නෙක් ඉන්නවා. ඉතින් මෙන්න මෙතන අපි යාළට ගහගෙනම යනකොට මං හරියට පාරක් දන්නේ නැහැ. මං කොහේ යනවද දන්නේ නැහැ කියුව එක ඇතුලේ. කමන්නේ. ඉතින් මේ කොහෙන් හරි පාරකින් මට ආටිෆැක්ට් එක හම්බෙයි. හරිද? ආටිෆැක්ට් එකත් හම්බෙයි. හරි ඔක්කොම ඉවරයි. අපි මෙයාලගේ මොනවද හම්බෙන්නේ බලමු. වැඩක් ඇති දෙයක් නැහැ නේ. වැඩක් ඇති දෙයක් නම් හම්බෙන්නේ නැහැ. ෆ්‍රයි මීට් හම්බෙනවා. එච්චරයි. අපි මෙතනින් එහාට පාරක් තියනවද? පාරක් තියෙනවට පේන්නේ පාරක්. පාරක් නෑ වගේ නේද මෙතනින් එහාට. ගේම් එක සේව් වුණා. මකුළු ඉන්නවා. අම්මලුඩු අරහෙත් ඉන්නවා තා මකුළු. මොකද කරන්නේ? ඔක්කොණ්ඩම තියලා දාමු. අපේ අනිත් ගන්න එක ගන්නද මේකෙන් තියනවද? අනිත් ගන්න එකෙන් හැබැයි තිබ්බත් ආතල්ලා යන්න එක සැර ඉවර වෙලා යනවා. එච්චරයිනේ. වෙන කවුරුත් නැහැනේ. අතන එක්කෙනෙක් ඉන්නවා. එයාට තියන්න පුළුවන්ද? බෑ. පදින්න එච්චර. අපි යම් පල්ලෙහාට. පල්ලෙහාට ගිහිල්ලා මෙයාලගේ චිටින් ටියුත් අරගෙන මට
තිබ්බොත් එහෙම තමයි දැන් මම මෙච්චර චිටින් එකතු කරලා චිටින් තිබ්බොත් එහෙම ඉන්වෙන්ටරි එකත් ෆුල් වෙලා වැඩක් නැහැ. ඉතින් මෙතනින් එහාට යන්න දෙන්නේ අපිට ක්‍රොස්බෝ එක පාවිච්චි කරලා තමයි මෙතනින් එහාට යන්න වෙන්නේ. එතන එක මකුළුවයි දින්නේ නැත්තම් තව මකුළුව ගොඩක් ඉන්නවාද කියලා මට ෂුවර් නැහැ. හරි කමන්න. අපි ගිහින් බලමු ඉන්නවද නැද්ද කියලා. මෙතනව නේද? අපි යන ගමන් තියෙන්නේ මං කෙලින්ම මෙතන වතුරේ හිටියේද? වතුරේ හිටින සීන. ඔව්. මං උඩට තව එකක් දාගත්තාම හරි මේක අයින් කරලා. අයින් කරා උඩට යද්දම හරි. දැන් නම් හරි වගේ අය බිමට එකක් දාන්න වෙයිද? බිමට එකක් දාමුකෝ කොට හරි. මුණ්ඩ නම් පිහියෙන් තමයි ගහන්න වෙන්නේ. පිහිය ගමු නේද පිහිය ගමු. නම් එකයි ගහන්නේ වැරනවා මේ. එකයි ගහන්නේ වැර. හරි ආ විතරයි ඉන්නේ. ඊට පස්සේ මේ අපි දැන් මෙතනින් මොන පාරේද යන්න ඕනේ? මේ මෙහෙන් යන්නේ. ඇයි යන්නේ? ඔව් ක්‍රොස්බෝ එක. දැන් මේ මොනුන්ද මේ? මන් දන්නේ අහිංසක සත්තු జాතියක්. සත්තු జాතියක් අපි ගහමු. අහිංසක උනාට වැඩක් නැහැ. කැතයි. එකින්ද ගහනවා. අපි මෙතන තව පයියෝ දෙන්නෙක් ඉන්නවා. හරි දැන් අපි යාළටත් ගහලා ආවා. මේ තියෙන ආටිෆැක්ට් එක හරි. මෙයාලා ටිකටත් ගහමු ටට්ටක් ගාලා. මේ මං අනිත් ගන්න එක පාවිච්චි කරනවා. මොකද වීඩියෝ එක දික් වෙනවා. මේවා මේ හිමින් කරගෙන ගියත් එහෙම ඕගොල්ලෝගේ ඩේටා ටිකත් අපරාධ. මේ මගේ වීඩියෝ එක අප්ලෝඩ් වෙන වෙලාවත් අපරාධ, ඩේටා ටිකත් අපරාධ. ඒකින්ද අපි ටක් ගාලා මේ වැඩේ කරගෙන යන්න. හරිද? ඔක්කොම ටික හරි නේද? මැරෙන්න වෙනවා. කරන්න දෙයක් නෑ අහිංසකයි. මම හිතුවා අර දෙකේ උන්ට ගහලා මගේ ඉන්වෙන්ටරි එක ෆුල් වෙලා ඇති කියලා. ෆුල් වෙලා තමයි අපි ඉන්වෙන්ටරි එක මොනවා හරි අයින් කරමු. ගන්න බෑනේ. ඉන්වෙන්ටරි එක මොනවද තියෙන ආපෝ මස් කෑලි ගන්න තියෙන අයින් කරලා තමයි ටික ඩ්‍රොප්. හරි ඒක ගත්තා. දැන් ඉතින් අපි මේකෙන් එළියට යන්න ඕනේ. ඒ වගේ තමයි මේ අද වීඩියෝ එක හොඳ නම් ඕගොල්ලෝ කිව් එකක් සාමාන්‍යයෙන් මොන වගේද කියලා දැනගත්තා නම් මේ දැන් අයිස් කිව් එක මෙහෙමනේ මේ හොඳ ඒකේ ඉන්න සත්තු වෙනස්. හරිද? ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දැනගත්තා නම් කිව් එකක් කියන්නේ මොන වගේද කියලා channel එක subscribe කරලා තව මොනවද දාන්න වීඩියෝ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න.